හායි යාළුවනේ. ඔබ හිතනවාද තව අවුරුදු 25කින් ඒ කියන්නේ 2050 වෙද්දී අපිට පියාඹන කාර්වල යන්න පුළුවන් වෙයි කියලා. එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය ඒ කියන්නේ AI තාක්ෂණය මුළු ලෝකයම පාලනය කරයිද? මේ ප්‍රශ්නය අද අපිට ප්‍රබන්ධ වගේ දැනුණත් විද්‍යාඥයින් මේ වෙද්දිත් මේවාට උත්තර හොයාගෙන ඉවරයි. අද ගවේෂණ කුරුමිට්ටා අපි අද කතා කරන්න යන්නේ විද්‍යාඥයින් විසින් 2050 වර්ෂය ගැන කරපු පුදුම හිතන නිශ්චිත අනාවැකි පහක් ගැනයි. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මේකෙන් ඔයාගේ අනාගතය තීරණය වෙන්නත් පුළුවන්. පළවෙනි අනාවැකිය AI සහ රොබෝවරු රැකියා විප්ලවය. පළවෙනි කාරණය තමයි කෘත්‍රිම බුද්ධිය හෝ සුපර් ඉන්ටෙලිජන්ස් දැනටමත් AI තාක්ෂණයේ හුඟක් දියුණු. විද්‍යාඥයින් කියන විදිහට 2050 වෙද්දී ඔබේ ගෙදර වැඩට උයන්න පිහන්න විතරක් නෙවෙයි. ඔබේ හොඳම යාළුවා විදිහටත් ඉන්නේ රොබෝ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ලෝකයේ රැකියාව වලින් 150කට වැඩි ප්‍රමාණයක්ම රොබෝවරු අත්පත් කරගන්නත් ඉඩ තියෙනවා. බැංකු නීතිය සහ මාධ්‍ය වැනි ශ්‍රේෂ්ඨවලට මේ බරපතල ලෙස බලපානවා. මිනිසුන් විදියට අපිට කරන්න වෙන්නේ නිර්මාණශීලී සහ හැඟීම් දැනීම් අවශ්‍ය වන රැකියා පමණයි. හැබැයි බය වෙන්න එපා. මිනිස් මොලේ එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් බ්‍රේන් චිප් එකක් හරහා අපිත් සුපිරි මිනිස්සු බවට පත් වෙන්න පුළුවන් කියලා එලොන් මස්ක් වගේ අය අනාවැකි පළ කරලා තියෙනවා. දෙවෙනි අනාවැකිය සදාකාලික ජීවිතය සහ ඥාන වෙනස් කිරීම. දෙවෙනි කාරණය ඊටත් වඩා පුදුම සහගතයි. ඒ තමයි මරණයෙන් මිදීම. 2050 වෙද්දී වෛද්‍ය විද්‍යාව ඊතරම් දියුණු වෙලා තියෙයි. වයසට යාම කියන එක රෝගයක් විදිහට සලකලා ඒකට ප්‍රතිකාර කරන්න විද්‍යාඥයින්ට පුළුවන් වෙයි. අනාගතයේදී අපිට අවුරුදු 150ක් වගේ කාලයක් ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම රෝග ඇති කරන ඥාන ඉවත් කරලා අනාගත පරම්පරාව වඩාත් ශක්තිමත් සහ නිරෝගී කරවන්නත් පුළුවන් වේවි. හැබැයි මේ තාක්ෂණය සල්ලි තියෙන අයට විතරක් සීමා වුණොත් ලෝකයේ තවත් විශාල අසමානතාවයක් ඇති වෙන්නත් පුළුවන්. තුන්වෙනි අනාවැකිය ගමනාගමන විප්ලවය. තුන්වෙනි කරුණ තමයි අපේ ගමන් බිමන් රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වීම. 2050 වෙනකොට ඔබ අද දකින වාහන තදබදය සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි. ඒකට හේතු දෙකක් තියෙනවා. පළමු වාහනයක් පදවන්න රියදුරෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. රොබෝ තාක්ෂණයෙන් ස්වයංක්‍රීයව වාහනය ධාවනය වේවි. දෙවනුව පියාඹන වාහන සහ ශබ්දයේ වේගයට ආසන්න වේගයකින් යන හයිපර්ලූප් දුම්රිය මාර්ග ලෝකයේ ප්‍රධාන නගර සම්බන්ධ කරයි. උදාහරණයක් ලෙස අද පැය දෙකක් යන දුර විනාඩි 10කින් යන්න ඔබට පුළුවන් වෙයි. හතරවෙනි අනාවැකිය පරිසරය සහ දේශගුණය. හැබැයි මේ තාක්ෂණය එක්කම එන නරකම පැත්තකුත් තියෙනවා. ඒක තමයි දේශගුණික විපර්යාසය. 2050 වෙද්දී පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම නිසා මුහුදු මට්ටම ඉහළ ගොස් කොළඹ වැනි මුහුදු වෙරළට ආසන්න නගරවලට බරපතල ලෙස බලපාන්න පුළුවන්. කන්න බොන්න ගන්න පිරිසිදු වතුර සහ පිරිසිදු වාතය ඉතාම වටිනා සම්පතක් බවට පත්වේවි. පස්වෙනි අනාවැකිය අඟහරු මත ජීවය. මේ ප්‍රශ්නය නිසාම මිනිස්සු පෘථිවිය අතහැරලා දාලා යයිද? ඔව්. 2050 වෙද්දී අඟහරු ග්‍රහයා මත මිනිස් ජනාවාස හදන්න NASA ආයතනය සහ SpaceX සමාගම දැනටමත් සැලසුම් කරලා ඉවරයි. පළමු අඟහරු ජනපදයේ පිහිටුවා එය පෘථිවියට සමාන කරන්න ටෙරපෝමිං නම් වූ ක්‍රියාවලිය පවා ආරම්භ වීමට ඉඩ තියෙනවා. සමහර විට ඔබේ ඊළඟ නිවාඩුව ගත කරන්න යන්නේ වෙනත් රටකට නෙවෙයි වෙනත් ග්‍රහලෝකයකට වෙන්නත් පුළුවන්. ඉතින් මේ හැම දෙයක් දිහාම බැලුවම 2050 කියන්නේ අපේ ඉතිහාසයේ ඊටාම තීරණාත්මක කාලයක්. අපි සදාකාලිකව ජීවත් වෙන රොබෝවරු ඉන්න ග්‍රහලෝක අතර ගමන් කරන අනාගතයක් ළඟදිම එනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද? ඔබ වැඩියෙන්ම බලාපොරොත්තු වෙන දේ කුමක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් එකක් කරන්න. ඒ වගේම ලෝකේ නොදන්නා රහස් දෙන ගවේෂණය කරන ගවේෂණ කුරුමිට්ටා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.